මේ සිලිදු මේ වරෙන් බං මං උඹ හොයාගෙන ආවේ පොඩි උදව්වක් ඉල්ල ගන්න. කියපන් මචං මොකක්ද කේස් එක? මේ නම්බරේ දියම් මේ මයි කෙල්ලගේ අතටම දීපන් මචං. ඕවා මොනවාද බං? ඕවාද බං අපි කරේ? nothing වැඩ. මචං ඕන් වැඩේ තිතරම කෙරුණේ. ඉල්ල දුන්නේ. අඩෝ වැඩේ හරිනේ එහෙනම්. එළමනේ වැඩේ. හරි. වැඩේ හරි. ඒ කියන්නේ මේකයි උනේ. සඳුනි ගෙදර හිටියේ නෑ සඳුනිගේ මල්ලේ හිටියා. මල්ලේ උඹට කැමතියි කියලා කිව්වා. තව ටිකෙන් එයි බං. මචං දැන් වැඩේ හරි. ගොන් සෙට් එයි උඹට. ආන් කියද්දිම මලයා එනවා. බූරුවා. අයියා මං ඔයාට කැමතියි. මං ඔයාට ආස නෑ. ඵලයන්. කාසි ඇති දාට නැති නෑයෝ ඕනෑතර අද්ද බලද තෝවර කරපු බලු වැඩේ තව ටිකෙන් මං ඉවරයිනේ බං. ගමේ උන්ට කොහොමද මුහුණ දෙන්නේ? බලු වැඩ කරන්න එපා බං. හරි බං මං උඹේ හොඳටනේ කරේ. මේ බෑගේ පොඩ්ඩක් අල්ලගන්න. තියන්කෝ ගන්න. මොකද්ද බං මේ ලණුවක් වගේ අහුවෙන්නේ? බං මම මේ ණයෙක් අල්ලලා බං ඉන්නේ. නෑ බං ණයා ගියා. උඹ මේ පිස්සෙක්ද? අඩෝ බය කරන්න එපා බං. බය වෙන්න දෙයක් නෑ බං. ණයා ගියා බං. ඕක ඇතුලේ ඉන්න පොළගෙක් නේ බං. ණයා ගියාද බං? පොළගෙක්? යකෝ හෙට දුවන්න එපා. ඔහෙට තමයි ණයා කියේ. අල්ලෝ වැඩ කරන්න එපා. කකුල් තාම ගහනවා. අනේ බං පොඩි උන්ගේ බං බය වෙලා. ඒක නෙමෙයි. උඹ උදේ හිටන් කොහෙද හිටියේ? නෑ බං උඹලා මල්ලි මම මේ හන්දියට යනකොට සරුංගලයක් කරලා හිටියා. ඉතින් කියන්නේ බං සරුංගලේ නූල හයිය නෑනේ. මං ඒ හින්දා කම්බියක් ගේන්න බං ගියේ. ඒකයි පරක්කුනේ. ඒක නෙමෙයි බං. මං දැන් එනකොට ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරන සද්දයක් එනවා. මොකේ දන්නේ නෑ බං. ඔයාලා ගෙවල් පැත්තෙන් තමයි ඇහුනේ. මල්ලේ ඉවතට යයි තෝ මම නම් අහකට